ආයුබෝවන් මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. 2025 පෙබරවාරි 27 වන දින වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුවේ out of stock medicine at MSD 333 වාර්තාවට අනුව වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුවේ හිඟ බෙහෙත් වර්ග 333ක් වෙනවා. රටේ බෙහෙත් වර්ග ඇරලා ජනතාවාදී ආණ්ඩුවක් කියන්නේ කොහොමද යයි මාතර දිස්ත්‍රික්ක මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුව අමතමින් කවිරත්න මහත්මිය තවදුරටත් ප්‍රකාශ කළේ අයවැය පුරාම මේක ජනතාවාදී ආණ්ඩුවක් කියලා කියනවා. මම අහගෙන හිටියා මේ ආණ්ඩුව රුපියල් බිලියන 20ක් ශ්‍රී ලංකන් එකෙන් ණය ගෙවන්න වෙන් කරනවා. තනිකරම ධනපති වැඩක්. ඇත්ත ජනතාවාදී ආණ්ඩුවක් නම් මේ ශ්‍රී ලංකන් එකට වැය කරන මුදල සෞඛ්‍යයට වෙන් කළා මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ප්‍රශ්න විසඳන්න ඕනේ. සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිතුමා කියනවා ඖෂධ වර්ග 56ක් විතර අඩුයි. ඒවා ගේන්න මාස 9ක් යනවා කියලා. ඒ කියන්නේ සුද්ධ සිංහලයේ මාස 9ක් යනකල් බඩු නෑ කියන එක. ඇත්ත කතාව තමයි මේ යන විදිහට අද වෙනකොට වෛද්‍ය සැපයුම් අංශයෙන් නැති ඖෂධ වර්ග 333ක් ගේන්න මාස 9ක් යනවා. මෙන්න මේක තමයි ඇත්ත ප්‍රශ්නය. සෞඛ්‍ය අමාත්‍යාංශය ඇත්ත ප්‍රශ්නය. මේ ආණ්ඩුවට ඖෂධ මිලදී ගැනීමට සඳහා ක්‍රමවේදය සකස් කර ගන්න බැරි වෙලා. සාමාන්‍යයෙන් වාර්ෂික ප්‍රධාන ඖෂධ මිලදී ගැනීම ටෙන්ඩර් 325ක් පමණ ප්‍රදානය කළ යුතු වෙනවා. නමුත් මේ දක්වා තිබුණු ක්‍රමවේදය අද සම්පූර්ණයෙන්ම බිඳවැටිලා තියෙනවා. මොකද ආණ්ඩුව හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න ඔක්කොටම හොරු කියලා. කිසිම වැඩක් කරන්න දෙන්නේ නැහැ. වෙනද අලුත් අවුරුද්දකට ඕනේ ඖෂධ සියල්ල පෙර අවුරුද්ද නොවැම්බර් වෙනකොට ටෙන්ඩර් කරලා සැපයුම් කරුවන් තෝරගෙන ඉවරයි. මිලදී ගැනීම විතරයි ඉතුරු වෙන්නේ. නමුත් මේ සැරේ ඖෂධ මිලදී ගැනීමේ මූලික කටයුතුවත් තවම ආරම්භ කළා නැහැ. යනුවෙන් ප්‍රකාශ කර සිටියා. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීමට අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. ඔබට සුබ දවසක්.